ප්‍රතිඵල කියන්න එන්න එපා. ඔයා එතකොට ඔයාට කොච්චර වැඩද? මෙක් ගඟකින් එගොඩ වෙනකන් විතරනේ පුතා ඔරුව ඕනේ. ඉවර වෙලා කැලයක් මැද්දෙන් යනකොට අර ඔරුව කරේ තියයි යන්න පිස්සෙක් වෙන්න බෑ. හරි. නිසා අපි අමතක කරාම බොම්බේ ගමන ඵලයක්. හරි. ඒක කරන්න ප්‍රතිඵල කියන්නවත් එන්න එපා. කිසිම අවස්ථාවක මම පන්තියක් ඉවර කරන්නේ නැහැ බජව් දාලා. පාටි දැන් මොන විකාරද බං? මේ මාරි බිස්කට් කාලා ඔරෙන්ජම් බාර්ලි බීලා දාන පාටි මොනවද යකෝ? මලවේවල් වගේ. මලවේවල් වගේ පාටියක් දාමු පුතේ. දවසක කවද්ද? ඔබ ඒ නමයක් අරන් හරි ඊට පස්සේ ඒ ලෙවලුත් කරලා රස්සාවක් කරලා වරෙන්කෝ එදාට අපි කොකා කොලා විතරක් බොන්න ඕනේ නෑනේ පිස්සුද? හරි. ඊට මෙහා අපි දෙන්නට පාටි දාන්න බෑ පුතා. පිස්සු. විකාර මෙච්චර මේ දෙමව්පියන්ගේ සල්ලි ඌරගෙන පාටියක් දාන්නත් අම්මලගේ සල්ලි එකතු කරා. ගුරුවරුන්ට තෑගි දෙන්න. මම දැකලා තියෙනවා විල්ලි ලැජ්ජ නැති ගුරුවරු. හරිද? අන්තිම දවසේ ගිය අවුරුද්දේ පාටිය ඉවර කරපු හැටි මේ අන්තිම දවස්වල ප්‍රොජෙක්ටර් දාලා පෙන්නනවා. ඒකෙන් ඌ වක්‍රව ඉල්ලන්නේ මොකක්ද දන්න ව්‍යංගය අර්ථ තේරුම් ගනි පුතා. මොකද කියන්නේ? මේ පාරේ ඊට වඩා එකක් ඕනේ. පව් බං උඹලා. හරි ඇන්දිලානේ තියෙන්නේ. අර මැටිල්ඩාට ෆේක් මොකද්ද ඔරිජිනල් මොකද්ද හොයාගන්න බැරි වුණා. උඹලට තාම ඒක බැරි වෙලා තියෙනවා. උඹලා ඔරිජිනල් කියලා ෆේක් වලට රැවටෙනවා. ෆේක් කියලා ඔරිජිනල් වලට රැවටෙනවා. ඊළඟ ඔම්බෙන්න යනවා.